ආයුබෝවන් ගමගෙදර කුස්සියට දැල්ලෝ මුං ඇට පිරවුම තමයි මං අද අරගෙන ආවේ. ඉතින් මුං ඇට සෝදලා ගරලා පෙඟෙන්න තියලා තඹ ගන්න ඕන. ඒ වගේම දැල්ලෝ ටිකක් මම අරගෙන තියෙනවා. මේ දවස්වල දැල්ලෝ ලාභයි. දැල්ලෝ හොඳට හොදන්න ඉගෙන ගන්න ඕනි. දැල්ලෝ මුලින්ම හොඳට දැලි මල්ල ඉවත් කරලා ඔලුවත් එක්ක ගලවලා පැත්තකින් තියලා කොළපුව කියලා තියෙනවා කොඳු නාරටිය එයාගේ කොඳු ඇටේ වෙනුවට තියෙන එක ඉටි කොලයක් වගේ පතුරක් ඒකත් ගලවලා පැත්තකට දාලා හොඳට සෝද ගන්න ඕනේ එයාගේ බඩ ඇතුලේ තියෙන දේවල් අයින් කරලා හොඳට සෝදන්න ඕනේ. ඉතින් එහෙම සෝදලා අරගෙන හොඳට සෝදන දැල්ලව පැත්තකින් තියන්න. දැලිම දැලි පාටයි වතුර දැල්ලෝ සෝදනකොට එතකොට එයාලගේ ඔළුව කඩලා පැත්තකින් තියපු එක වෙනම අරගෙන දැලි මල්ල ඉවත් කරලා ඒකත් සෝදලා හොඳට ගන්න. අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දැලි ටික ඉවත් කරන්න. මෙන්න මේ විදියට දැලි පාටට ගෑවෙනවා දැල්ලෝ සෝදනකොට. ඉතින් හොඳට පිරිසිදු කරලා ගන්න. මුං ඇට ටික තැඹිලා තියෙනවා. ඒක ටෙම්පරාදු කරගන්න ඕනි. අමු මිරිස්, රතු ලූණු, සුදු ලූණු කපලා අරන් තියෙනවා රම්පේ කරපිංචි එක්ක. මිරිස් කුඩු තේ හැන්දක්, 3-5 කුඩු තේ හැන්දක්, කහ සල්පයක්, උළුහාල්, කුරුඳු පොත්තක්, අවශ්‍ය පමණ ලුණු, ඒ වගේම පොල් තෙල් ටිකක්. මෙන්න මේ විදියට දැල්ලෝ හොඳට සෝදලා ගත්තම තියෙන්නේ. ඉතින් අපි මේ කපාගතපු සුදු ලූණු, රතු ලූණු, කරපිංචි රම්පේ ඒ ටික ටෙම්පරාදු කරන්න පොල් තෙල් ටිකක් මැටි බඳුනක් ලිපේ තියලා එක රත් වෙනකොට මෙන්න මේ විදියට දාන්න. මේවා රන්වන් පාට වෙනකොට අපි මිරිස් එකතු කරනවා, 3-5 එකතු කරනවා, කහ කුඩු ලුණු ඒ ටික එකතු කරනවා. ඊට පස්සේ මේ 3-5 ටික එකතු කරගන්න. ඒ ටිකත් ගොඩක් බැදෙන්න දෙන්න එපා. ලාවට රන්වන් පාට වෙනකොට මුං ඇට ටික එකතු කරලා හොඳට ලුණු මිරිස් 3-5 වැදෙන ගානට ලිපේ ටිකක් කලවම් කරලා අපි ලිපෙන් ඒක පැත්තකින් තියාගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරන්න. මේ ලුණු 3-5 හොඳට කලවම් වෙන්න මේ විදියට ටිකක් හැන්දෙන් පොඩි කරමින් කලවම් කරලා මේක ලිපෙන් අරගන්න. මේ මුං ඇට එකතු කරලා දැල්ලු හැදුවාම දැල්ලන්ගේ තියෙන උෂ්ණ ගතිය එහෙම නැති වෙලා යනවා. ඊළඟට මම කරන්නේ දැල්ලන් හදන හොද්ද හදාගන්න. ඒකත් පොඩි ටෙම්පරාදුවක් ගොඩාක් තෙල් නැතුව යාන්තමට තෙල් පොඩ්ඩක් දාලා ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච, සුදු ලූණු, කුරුඳු පොත්තක් ඒ වගේ ඒ ටික එකතු කරලා ටෙම්පරාදු කරලා මං දියකිරි ටිකක් එකතු කරා ඒකට. හොද්ද රත් වෙන්න තියලා දැන් මේ දැල්ලන් ටික මුං ඇට පිරවුමින් පුරවා ගන්නවා. මේ විදියට හොඳට තද කරමින් මුං ඇට පිරෙනකම්ම පුරවලා දැල්ලගේ ඔළුව අරගෙන මේකේ ඇතුළට ටිකක් තද කරලා ඔළුවත් මේකට සවි කරලා අපි මේක පැත්තකින් තියාගන්න. මේ විදියට දැල්ලන් ප්‍රමාණය ඉක්මනට පුරවලා අරගෙන අපි මේ හොද්දට එකතු කරගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදියට පුරවාගත් දැල්ලෝ මෙන්න මේ හොද්දට හිමිහිට මේ විදියට තියලා අපි මේක හොඳට තඹ ගන්න ඕනේ. දැල්ලෝ අමුවෙන් තියෙන්නේ මුං ඇට තැඹිලා දැල්ලන් ටික තැඹෙනකන් මුං ඇට වලටත් මේ හොද්දේ රස වදිනකන් මේක හිඳෙන්න තඹ ගන්න. එතකොට මේක උකු කිරි දාලා එකම කිරකින් උනත් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිය කිරි වලින් හදලා මිටි කිරි ටික පස්සේ දාලා හොදි වැඩියෙන් තියලා ගන්නත් පුළුවන්. හරිම රස හොද්දක් තමයි. මේකට ගොරක කෑල්ලක් එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් තක්කාලි එකතු කරන්නත් පුළුවන්. ඇඹුල්
දෙහි පොඩ්ඩක් ඒ වගේ ඇඹුල් සල්පෙකුත් එකතු කරගන්න. දැල්ලන්ගේ තියෙන උෂ්ණ ගතිය මැකෙන්න මුං ඇට සීතලයි. ඒ සීතල එකතු කරලා මේ විදියට මුං ඇටත් එක්ක දැල්ලු හැදුවහම අර උෂ්ණයි කියන කතාව ටිකක් මගහරව ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි මේ ව්‍යංජනය එහෙම නැත්නම් දැල්ලන් හොද්ද මුං ඇට පිරවුම සමග දැල්ලන් හොද්ද මේ විදියට තමයි තියෙන්නේ. තව එකක් තමයි දැල්ලන් හරිම මෙලෙකයි මේ විදියට හැදුවාම. ඉතින් ඔයාලත් හදලා බලන්න ගම ගෙදර කුස්සියට එන්න. ඒ වගේම තමයි මගේ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, ඔයාලට හිතෙන දෙයක් ලියලා තියලා යන්න. ආයුබෝවන් ඔබ සැමට.